මුණිසිරිපා සිබිමින්නේ. දැන් මේක අහපු ගමන් අපි දන්නවනේ එස් මහින්ද හාමුදුරුවෝ තමයි රචනා කරන්නේ. ටිබෙට් ජාතික එස් මහින්ද හාමුදුරුවෝනේ. එතකොට ඔය ආඳුරනවා එස් මහින්ද හාමුදුරුවෝ මොකද පුංචි කාලේ ඉඳන් ඔය පද්‍ය පන්ති හම්බෙලා තියෙනවා සිංහල විෂය ඇතුළේ. එතකොට ඒකත් එක්ක අපි දන්නවා මහින්ද හාමුදුරුවෝ කියලා කියන්නේ අපේ රටේ කෙනෙක්වත් නේ අපේ ජාතිකයෙක්වත් නෙමෙයි. එතකොට මොකද සියම ඉපදිලා නේ ටිබෙට් ජාතික කියලානේ කියන්නේ. හරි. එතකොට ටිබෙටේ තමයි වෙන්නේ. එහෙම වෙනත් රටක ඉපදිලා අපේ රටට ඇවිල්ලා අපේ රටේ නිදහස් සටන වෙනුවෙන් තමයි මහින්ද හාමුදුරුවෝ මේ කවි ගීත ලිව්වේ. උන්වහන්සේ භික්ෂුවක් වෙයි. ඒතර භික්ෂුන් වහන්සේ නමකට කඩුවක් අරගෙන යුද්ධයට යන්න බෑ. මේ එහෙම යන්න බෑනේ. ඒ නිසා උන්වහන්සේට කරන්න පුළුවන් වෙච්ච එකම දේ තමයි මිනිස්සුන්ව මේ සඳහා පොළඹවන එක. දැන් මහින්ද හාමුදුරුවෝ කිව්වම අපි දන්නවා කොළඹ යුගයේ තමයි පුතේ නියෝජනය කරන්නේ. හරි. කාව්‍ය පරපුරවල් තියෙනවා. හරිද? කවි ලියපු කවීන්ට අයිති යුග තියෙනවා. කොළඹ පළවෙනි යුගය, කොළඹ දෙවෙනි යුගය, ඊට පස්සේ ගත්තොත් හෙළහවුල, නිසඳැස් පළවෙනි යුගය, නිසඳැස් දෙවෙනි යුගය. හරි. ඔය වගේ කාව්‍ය යුග ගණනාවක් තියෙනවනේ. එතකොට මේ එස් මහින්ද හාමුදුරුවෝ අයිති වෙන්නේ ඔය කවි පරම්පරාවල මුල්ම එකට. ඒ කියන්නේ කොළඹ යුගයේ පළවෙනි කවි පරම්පරාවට. දැන් කොළඹ යුගයේ පළවෙනි කවි පරම්පරාව බිහි වුණේ අපි යටත් විජිතයක් වෙලා හිටපු කාලේ. ඔය ඉතිහාසෙදි ඉගෙනගෙන ඇති අපි පෘතුගීසි ලන්දේසි සහ ඉංග්‍රීසීන්ගේ යටත් වැසියන් බවට පත් වෙලා කාලයක් හිටියා. ඒකෙන් අපිට වැඩිම බලපෑම සිද්ධ වුණේ ඉංග්‍රීසින්ගෙනේ බ්‍රිතාන්‍ය අයගෙන්. එතකොට දැන් මහින්ද හාමුදුරුවෝ අපේ රටට ආවම මහින්ද හාමුදුරුවන්ට පේනවනේ මෙච්චර ලස්සන රටක් තියාගෙන අපේ මිනිස්සු තව පිරිසකට යටහත් පහත් වෙලා නේ ස්වාධීන බවක් නැතුව තව පිරිසකකින් පාලනය වෙනවා. ඒ මිනිස්සු අපේ රටේ තියෙන සියලු සම්පත් භුක්ති විඳිනවා. එතකොට මෙච්චර ලස්සන රටක් මෙච්චර වටින රටක් තව කෙනෙකුට දීලා නිකන් ඔහේ බලාගෙන ඉන්න જાතියක් මහින්ද හාමුදුරන්ට පේනවා. ඒ නිසා මහින්ද හාමුදුරුවෝ තීරණය කරනවා මොකක්ද? මේ මිනිස්සුන්ව නිදහස් සටනට පොළඹවන්න නම් ආකල්පමය වෙනසක් ඇති කරන්න ඕනේ. නේ? තමන්ගේ රටට ආදරේ නොවන තාක්කල්. හරි. අපි අපේ රටට ආදරේ නොවන තාක්කල් අපි රට වෙනුවෙන් ඉදිරිපත් වෙනවද කවදාවත් නැහැ. ඒ නිසා නිකම් මිනිසුන්ට කඩු දීලා නේ අභියායුධ දීලා යුද්ධ කරන්න කියලා කිව්වට වැඩක් නැහැ. ඒක සාර්ථක නැහැ. ඒ නිසා මොකක්ද කරන්නේ? මහින්ද හාමුදුරුවෝ කල්පනා කරනවා මිනිසුන්ගේ ආකල්ප වෙනස් කරන්න ඕනේ. තමන්ගේ රටේ වටිනාකම මේ මිනිස්සුන්ට අවබෝධ කරලා දෙන්න ඕනේ. තමන්ගේ ජාතියේ, තමන්ගේ ආගමේ, තමන්ගේ රට ඇතුළේ තියෙන මේ පරිසරයේ තියෙන ඒ වටිනාකම් ටික අවබෝධ කරලා දුන්නොත් විතරයි මිනිස්සුන්ට තමන්ගේ රට පිළිබඳ හැඟීමක් එන්නේ. ඒකත් වැඩිහිටි පරම්පරාවට කියලා දෙන එක පහසු නෑ නේ. වැඩිහිටි පරම්පරාවට යමක් උගන්වන එක ලේසි නෑනේ. ඇයි ඒ අය වැඩුණු පිරිසක්. හැබැයි බාල පරම්පරාව නැත්තම් ළමයි ගත්තම ඒ අය තාම හැදෙමින් පවතින පිරිසක්. වැඩිපුර ලේසි කාවද වෙනස් කරන්න. නේ අර වේලිච්ච ඉරට නවන්න බෑ කැඩෙනවා. හැබැයි වේලිච්ච නැති අමු ඉරට නවන්න පුළුවන්. ඒකේ අදහස මොකද්ද? කෙනෙක් වැඩිහිටියෙක් බවට පත් වුණාට පස්සේ වෙනස් කරන්න බෑ. වෙනස් වෙන අයත් ඇති. හැබැයි හරිම අමාරුයි. බැරිම තරම්. හැබැයි අර අමු ඉරට නවන්න පුළුවන් කියලා කියන්නේ පොඩි දරුවෙක්ව පුංචි කාලෙදිමනේ එයාගේ ආකල්පමය වෙනසක් ඇති කරොත් එයාව වෙනස් කරන්න පුළුවන්. පැහැදිලිද? ඒතර ඒක තමයි කියන්නේ. ඒ නිසා මහින්ද හාමුදුරුවෝ පද්‍යකරණයේ නිරත වෙනවා දේශාභිමානය, ජාත්‍යාලය, ඊට පස්සේ දේශානුරාගය, නේ ජාතිකාභිමානය මේ ඔක්කොම වලින් කියන්නේ මොනවද? මේ එක එක වචන තිබුණාට මේ හැම එකෙම කියන්නේ රට පිළිබඳ තියෙන හැඟීම, රට පිළිබඳ තියෙන ආදරය, ගෞරවය ගැන තමයි කතා කරන්නේ. එතකොට මහින්ද හාමුදුරුවෝ තීරණය කරනවා මොකක්ද? ළමයින් වෙනුවෙන් පද්‍යකරණය නිරත වෙන්න. ඒකට හේතුව තමයි පුංචි කාලේ තමයි දරුවෙක්ට රට පිළිබඳ හැඟීමක් ඇති කරන්න ඕනේ. නේ? ළමයෙක්ට තමන්ගේ රට පිළිබඳ තමන් ඉපදිච්ච දේශය පිළිබඳ හැඟීමක් ඇති කරවන්න බෑ වැඩිහිටියෙක් වුණාට පස්සේ. එයාට හැඟීම දෙන්න ඕනේ පුංචි කාලේදී. පුංචි කාලේදී ඒ හැඟීම ආපු නැති මිනිස්සු තමයි අදටත් පාරේ යනකොට කාපු ටොපි කොලේ පවා පාරට විසි කරගෙන යන්නේ. හරි. එතකොට ඔරතරම් ඔයා දැකලා ඇතිනේ වාහනවල යනකොට දරස් ගාලා කුණු බෑග් පිටින් පාරට විසි කරන මිනිස්සු අපි ඕනතරම් දැකලා තියෙනවා. මිනිස්සු කට්ටියක් එකට එකතු වෙලා ආයේ මිනිස්සු එතනින් ගියාට පස්සේ සමහර වෙලාවට අපි දකිනවානේ ආයේ හිටපු තැන ගන්න දෙයක් නැහැ. කුණු ඔක්කොම දාලා යන්නේ.
හැබැයි රට ජාතියට මිනිස්සෙක් ආදරය කරන්න පටන් ගත්තමනේ. එහෙම හැඟීමක් ඇති වුණාම අර ටොපි කොලයක්වත් බිමට විසි කරන්නේ නැහැ, පාරට විසි කරන්නේ නැහැ. ඒකත් බෑග් එකේ දාගෙන ආයෙත් එක්ක ගෙදර අරන් එනවා. නැත්තම් කුණු බැහැර කරන්න තියෙන තැනකට ඒක දානවා. හරි. ඒ නිසා තමයි මහින්ද හාමුදුරුවෝ පද්‍යකරණයේ නිරත වෙන්නේ පුතේ කවුරු වෙනුවෙන්ද? ළමයින් වෙනුවෙන්. එතකොට උන්වහන්සේ වැඩිපුරම කවි ලිව්වේ දරුවෝ වෙනුවෙන්. දැන් අපිට තියෙන මොනිසිරිපා සිඹිබින්නේ කියන පද්‍ය පන්තියත් උපුටගන්නේ ජාතික තොටිල්ල නැත්නම් දරු නැලවිල්ල කියන පද්‍ය පන්තිය. එතකොට මේ දරු නැලවිල්ල කවුරු වෙනුවෙන්ද ලියන්නේ? අර තොටිල්ලේ නිදාගන්න පුංචි දරුවෙක් වෙනුවෙන් ලියන්නේ. ඒ අවදියේ තමයි දරුවෙකුගේ ආකල්පනේ මනස සංවර්ධනය වෙන්නේ. ඒතර ඒ අවදියේ තමයි මේ අදහස් දෙන්න උත්සාහ කරන්නේ. හරි මේ බලන්න. මුනිසිරිපා සිඹිමින්නේ සමනොලගිරි පෙදෙසින්නේ මද සුළඟයි මේන්නේ මගේ පුතා නිදියන්නේ. මම ඔයාට කිව්වා මේ කවි ලිව්වේ පුංචි දරුවෝ වෙනුවෙන්. ඒ පුංචි දරුවෝ කියලා කියන්නේ මේ තොටිල්ලේ නිදා ගන්න දරුවෝ නේ. ඒතර දරුවෙක් තොටිල්ලක නිදා ගන්නකොට අම්මලා කවි කියනවනේ. හරි නැලවිලි ගී කියනවනේ. අන්න එහෙම ලියපු නැලවිලි ගීයක් තමයි මේක. එතකොට බලන්න පුංචි කාලෙදිම දරුවෙක්ට නැලවිල්ලක ස්වරූපයෙන් තමන්ගේ රට පිළිබඳ හැඟීමක් ඇති කරනකොට එතනින් තමයි දරුවෙකුගේ පෞරුෂත්වය වර්ධනය වෙන්න පටන් ගන්නෙ. රට පිළිබඳ ආදරයක් හැඟීමක් ඇති වෙන්නේ අන්න එතනින්. එතකොට කවියා කියනවා මින් මොනිසිරිපා සිඹිමින්නේ අපේ රටේ තියෙන අපේ රට අපි ගත්තොත් බහු වාර්ගික බහු සංස්කෘතික රටක්. එතකොට බහු ආගමික රටක්. ඒ කියන්නේ විවිධ ජන වර්ග, විවිධ ආගම්, නේ විවිධ සංස්කෘතීන් තියෙනවා. ඒ අතරින් අපි දන්නවානේ ප්‍රධාන වෙන්නේ බුද්ධ ආගම. හරි. සෙසු ආගම් තියෙනවා. හැබැයි බුද්ධ ආගමට ප්‍රමුඛ ස්ථානයක් ලැබිලා තියෙනවා. එතකොට අර බෞද්ධ ආගමේ තියෙන මුදුන් මල් කඩක් වගේ දෙයක් නේ පුතේ මොකක්ද? ශ්‍රීපාදේ නේ. අනෙක් පැත්තෙන් ශ්‍රීපාදේ කියලා කිව්වම අර ආගමික ભેදෙහිම ගොඩක් සමතයකටපත් වෙන තැන. ඇයි? සිරිපාදේ යන්නේ බෞද්ධ අය විතරද? නෑනේ. විදේශිකයෝ යනවා. මොකද හින්දු අයනේ ද්‍රවිඩයෝ යනවා. මුස්ලිම් බර්ග මැලේනේ. සමහරවිට ශ්‍රීපාදය නගින්න ශ්‍රීපාදය වන්දනා කරන්න මිනිස්සුන්ට අර ආගමක් විදියට මේ කියන්නේ බුද්ධ ආගමීම වෙන්න ඕන කියලා එකක් නැහැ. එක පැත්තකින් ශ්‍රීපාදය කියලා කියන්නෙම අර ජාතික සංහිඳියාව නේ ජාතික සමගිය ඇති කරන ස්ථානයක්. එතකොට කවිය පටන් ගන්නකොටම කියනවා මොකද්ද? මුනි සිරිපා සිඹිමින්නේ. එක පැත්තකින් ළමයාට පොඩි රටේ තියෙන ආගමික මුහුණුවර පෙන්නනවා. හරි ශ්‍රීපාද පද්මයේ තියෙන අනුහස පෙන්නනවා. ඒ විතරක් නෙමෙයි සමනොල ගිරි පෙදෙසින්නේ. එතකොට මුනි සිරිපතුල සිපගෙන සමනල නේ ගිරි ප්‍රදේශින්නේ සමනල කන්ද ගිරි කියන්නේ කන්ද. ඒතකොට සමනල කන්ද ප්‍රදේශයෙන් මද සුළඟයි මේන්නේ මගේ පුතා නිදියන්නේ. දැන් කවිය කියනවා ඒ ශ්‍රීපාද පද්මයේ පහස ලැබිලා සමනල කන්ද ස්පර්ශ වෙලා තමයි දැන් මේ සුළඟක් හමාගෙන එන්නේ. ඒ සුළඟට තමයි මගේ පුතා නිදියන්නේ මගේ පුතා නැලවෙන්නේ. එතකොට පළවෙනි කවියෙන්ම පටන් ගන්නකොටම රටේ ආගම ගැන අදහසක් දෙනවා. එතකොට ඒ රටේ තියෙන ඒ ආගමික සංකල්පයත් එක්ක නේ තියෙන ජාතික සංහිඳියාව ගැන අදහසක් දෙනවා. අනිත් පැත්තෙන්නේ કૃතිමව නෙමෙයි ස්වභාව సౌందර්යයෙන් ඒ ස්වභාවිකව එන සුළඟේ පහසෙන් තමයි දරුවට නිදා ගන්න කියලා කියන්නේ. ඒතකොට ඒ දරුවට කියනවා මොකක්ද? මේ රටේ තියෙන පාරිසරික සම්පත් ගැනනේ ඒ පාරිසරික ස්වභාවයන් ගැන අන්න පුංචි කාලෙම උගන්වනවා. ඒ කවියේ මතු පිටින් ගත්තම හරි සරල වුණාට රටේ විවිධ දේවල් පිළිබඳව නේද ඔය කතා කරලා තියෙන්නේ. එක පැත්තකින් ශ්‍රීපාදේ ගැන කතා කරනවා. ශ්‍රීපාදෙත් එක්ක සංගවිච්ච කාරණාවක් තමයි ශ්‍රීපාදේ තරණය කරන්න මිනිසුන්ට ಜಾති ආගම් කුලමල ભેද නැහැ. පොදු සමගිය ඇති වෙන තැනක්. හරි. අනිත් පැත්තෙන් මේ මද සුළඟක් තමයි මේ හමාගෙන එන්නේ. ඒ කියන්නේ ස්වභාව సౌందර්යයේ එක දෙයක් නේ. ඒ කියන්නේ මිහිරි බව පෙන්වනවා. ඒ කියන්නේ අපේ රටේ පරිසරයේ තියෙන මිහිරියාව ඒ කතා කරන්නේ. ඒත් එක්කම ආයෙත් කියනවා මොකක්ද? නිදහස මහ මුහුදක් වේ එහි උල්පත පුත නුඹ වේ. ඒ බව සිහි කොට මෙලොවේ යුතුයකම ඉටු කළ යුතු වේ. ඔන්න දැන් ටික ටික කවිය ප්‍රවේශ වෙනවා මොකක්ද? Tamange රටේ වටිනාකම දරුවෙක්ට පැහැදිලි කරලා දෙන්න. අපිට කියනවා මොකක්ද? නිදහස මහ මුහුදක් වේ. බලන්න මොකද්ද? නිදහස මහ මුහුදක් වේ කිව්වම මට කියන්න එතන තියෙන කාව්‍ය අලංකාරය මොකද්ද පුතේ?
නිදහස මහ මුහුදක් වේ. මේකේ තියෙන කාව්‍ය අලංකාරය මොකක්ද? රූපක. ඔව්. ඇයි මේක රූපකයක් කියලා කියන්නේ අපි? නේ? ආයිත් මම මතක් කරනවා ඔයාට. රූපකයකයි උපමාවකයි වෙනස. නේ? නිදහස මහ මුහුදක්. නේ? මේක එක වස්තුවක්. මේක තව වස්තුවක්. එක දෙයක් තව දෙයකට සමාන කරලා තියෙනවා. හරි? එක දෙයක් තව දෙයකට සමාන කරලා තියෙනවා. හැබැයි නිපාතයක් නැතුව. නිපාතයක් නැහැ. මේ නිදහස මහ මුහුදක් වේ. උපමාවාචී නිපාතයක් නැහැ. අන්න එහෙම නිපාතයක් නැතුව එක දෙයක් තව දෙයකට සමාන කරන එකට අපි කියනවා මොකක්ද? රූපකයක්. මෙතන තිබ්බනම් මෙහෙම නිදහස මහ මුහුදක් වැනිය. නිදහස මහ මුහුදක් වැනිය කියලා තිබ්බනම් අන්න මොකද්ද? උපමාවක්. ඒකෙත් වෙන්නේ මොකක්ද? එක දෙයක් තව දෙයකට සමාන කිරීමක්ම තමයි. හැබැයි එතන තියෙනවා විශේෂත්වයක් මොකද්ද? වැනිය කියලා උපමාවාචී නිපාතයක් එන. හරිද? එහෙනම් රූපකයකයි උපමාවකයි ඔන්න වෙනස. මේවා විභාගයේ කෙටි ප්‍රශ්න වලට එහෙම නැත්නම් විචාරවලදී එනවමයි. ඒ නිසා ඔයා උපමා රූපකවල වෙනස අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනි. හරි. නිදහස මහ මුහුදක් වේ. එහි උල්පත පුත නුඹ වේ. දැන් මහින්ද හාමුදුරුවෝ මේ කවි ලියනකොට අපේ රටේ මිනිස්සුන්ට නිදහසක් කියලා එකක් තිබුණද? නැහැ. නිදහසක් කියලා එකක් තියලා මේ රටේ මිනිස්සු මේ මොකක්ද නිදහසක් තියා මේකේ මිනිස්සු අඩුම තරමේ කිසිම මේ නිදහස කියන්නේ මොකක්ද කියලාවත් දැනගෙන හිටියේ නැහැ. හරි නිදහසක් කියන එකේ අර්ථවත් දැනගෙන හිටියේ නැහැ. යටත්වයේ මානසිකත්වයකින් හිටියේ. දැන් කවියට කියන්න ඕනේ මොකක්ද? නිදහස කියන්නේ මාර වටින දෙයක්. ඒ කියන්නේ නිදහසේ අගය මිනිස්සු නොදන්නා තාක්කල් නිදහසේ අගය මිනිස්සු දන්නේ නැති තාක්කල් කවදාවත් මිනිස්සේ නිදහස ලබා ගන්න සටන් කරන්නේ නැහැ. හරි නිදහස අහිමි වෙච්ච જાතියකට තමයි නිදහසේ වටිනාකම හොඳින්ම අවබෝධ කරලා දෙන්නත් පුළුවන්. හරි. හැබැයි නිදහසේ වටිනාකම අවබෝධ කර ගන්නා තික් කවදාවත් මිනිස්සේ නිදහස වෙනුවෙන් සටන් කරන්නේ නැහැ. ඒ නිසා කවියා කියනවා මොකක්ද? නිදහස මහ මුහුදක් වේ. හරි නිදහස මහ මුහුදක් වේ. එතකොට නිදහස මහ මුහුදක් වෙනකොට වේ කියලා ඇයි කියන්නේ? කවියා කියනවා නිදහස මහ මුහුදක් වගේ. අපි දන්නවද මහා සාගරය පටන් ගන්නෙ කොතනින්ද? ඉවර වෙන්නේ කොතනින්ද? කොච්චර ගැඹුරුයිද? ජලය කොච්චර තියෙනවද? දන්නවද සංඛ්‍යාත්මකව? දන්නේ නැහැ. තාම මහා සාගරය පිළිබඳ අධ්‍යයනය කරලා ඉවරත් නෑ ලෝකෙ මෙච්චර දියුණු වෙලා. තවමත් පරේක්ෂණාත්මක මට්ටමින් තියෙන්නේ. තාමත් සමහර දේවල් සිද්ධ වුණාම හිතා ගන්න බෑ මොකක්ද වෙන්නේ කියලා. හරි. එනම් මුහුද කියන්නේ එච්චර ගැඹුරු තැනක්. එච්චර විශාල දෙයක්. පරක් තෙරක් නොපෙනෙන දෙයක්. මෙන්න මෙතනයි මෙහෙමයි මෙතනින් පටන්ගෙන මෙතනින් ඉවර වෙනවා කියලා සීමාවක් දාන්න බැරි දෙයක්. එතකොට කවියා නොකිය කියනවා පුතේ මොකද්ද? නිදහස කියන්නේ අන්න එහෙම සීමා මායිම් වලින් තොර වෙච්ච මහා ගැඹුරු සංකල්පයක් කියන එක. වචන හරි සරලයි හැබැයි අදහස හරි ගැඹුරුයි නේ. ඒ විතරක් නෙමෙයි කියනවා මොකක්ද? එහි උල්පත පුත නුඹ වේ. වැඩිහිටි පරම්පරාවට දැන් කිව්වට sorry. වැඩිහිටි පරම්පරාවට කිව්වට නිදහස දිනා ගන්න ඕනේ. නිදහස වෙනුවෙන් සටන් කරන්න කියලා. ඒ අය හිටියේ අර අධිරාජ්‍යවාදීන්ගේ බැල මෙහෙවර කරමින් නේ නම්බුනාම වරප්‍රසාද වලට ගැති වෙලා නේ. දැන් උදාහරණයක් විදිහට අපි බැද්දගම කරලා නේ ආවේ. බැද්දගම නවකතාව යටත් විජිතවාදයට හොඳ උදාහරණයක්. හරි. එතකොට ඔයාට අර 9 වෙනි පරිච්ඡේදය විතරයි තිබුණේ. ඔයා ওই නවකතාව කියවලා තියෙනවා නම් බැද්දගම නවකතාව පුරාම තියෙන්නේ අධිරාජ්‍යවාදය නිසා ලංකාවේ මිනිස්සුන්ට වෙච්ච අත්විඳපු ඉරණම. හරි. ආරච්චි කියලා කියන්නේ බැද්දගම නවකතාවේ ආරච්චි මරණවනේ සිරිඳු. හරි. ඒතර ආරච්චි කියලා කියන්නේ ඒ ගමට පත් කරපු අර සුදු අධිරාජ්‍යවාදීන්ගේ නියෝජිතයි. ඒතර ගමේ තොරතුරු ටික එයා හරහා තමයි අර සුදු අධිරාජ්‍යවාදීන්ට නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට තොරතුරු යන්නේ එයා හරහා තමයි ගම පාලනය වෙන්නේ. හරි. එතකොට බැද්දගම නවකතාව ඔයා කියවලා තියෙනවා නම් නේ ආරච්චි මොනතරම් කරදර කරනවද ගමේ මිනිස්සුන්ට? පුංචි මණිකට මොනතරම් කරදර කරනවද? සිරිඳුලගේ ජීවිත මොනතරම් විනාශ කරනවද? සිරිඳුගේ ශ්‍රමය කොච්චර සූරා කරනවද? පුංචි මණිකට කරදර කරන්න
නගරෙන් ආපු ප්‍රනාන්දු වගේ වෙලෙන්දොන්වනි යොමු කරවලා නේ ඇගේ චරිතය විනාශ කරලා දාන්න කොච්චර උත්සාහ කරාද? ඌව බලන් ඉන්න බැරිම තැන තමයි සිරිඳු ආරච්චිව මරලා දාන්නේ. හරි. එතකොට එතනම පැහැදිලි කොච්චර වදයක් දුන්නද නේ කොච්චර කරදර කරාද කියලා අධිරාජ්‍යවාදී පාලන සමයේ මේ රටේ හිටපු අහිංසක මිනිස්සුන්ට. දැන් කවියා කියනවානේ එතකොට ඒ කාලේ දැන් ආරච්චිල වගේ අය අධිරාජ්‍යවාදී ගැත්තන් බවට පත් වෙලා හිටියේ ඇයි ඒ? නම්බුනාම වරප්‍රසාද නේ ඒ දේවල් වෙනුවෙන්. මොකද ආරච්චි ගමේ මිනිස්සුන්ට ඒ කරන දේවල් වලට ආරච්චිට හොඳට සල්ලි භාගය හම්බුණා අධිරාජ්‍යවාදීන්ගෙන්. තනතුරු දීලා තිබ්බා. බලය දීලා තිබ්බා. ඒ බලය ආයුධ ලෙස පාවිච්චි කරාට කවදාවත් නඩු දැම්මේ නෑ. බේරගත්තා. හරි. එතකොට ඒ පැත්තෙන් උපරිම සහයෝගය දුන්නා. ඒ නිසා වැඩිහිටියෝ මේකට සමහරු කැමති වුණා. හරි. සමහරු යටත් වෙලා ඉන්න හරි ආසාවෙන් හිටියේ. හරි කැමැත්තෙන් හිටියේ. මහින්ද හාමුදුරුවෝ දන්නවා මොකක්ද? ඒ නිසා වැඩිහිටියොන්ට කිව්වට නිදහස් සරණට එන්න මේ රට බේරගමු කියලා. ඔය වැඩිහිටි පරම්පරාව වෙනස් කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අර තොටිල්ලේ නිදාගෙන ඉන්න දරුවට කියනවා මොකක්ද? නිදහස මහා මුහුදක් වෙයි. එහි උල්පත පුත නුඹ වේ. මහා මුහුදක් නේ මහා මුහුදට ජලය එන විවිධ ක්‍රමවේද තියෙනවානේ. එතකොට අර නිදහස නැමැති මහා මුහුදේ උල්පත වෙන්න ඕනේ පුතා. ඒ කියන්නේ පුංචි දරුවෝ. ඒකේ අදහස මොකක්ද? ඒ කියන්නේ මේ රටේ නිදහස් සරණට පණ පොවන්න ඕනේ. මේ රට නිදහස් කර ගැනීමේ සටනට මූලිකත්වය දෙන්න ඕනේ මේ රටේ දරු පරම්පරාව. ඒ වෙනුවෙන් මහින්ද හාමුදුරුවෝ අර තොටිල්ලේ නිදාගෙන ඉන්න දරුවන්ගේ මනසට කාවද්දනවා පුතේ මොකද්ද? නිදහස් වෙන්න. නිදහස කියන්නේ මාර වටින සංකල්පයක්. නිදහස හරියට මහා මුහුදක් වගේ. සීමාවක් මායිමක් නැහැ. නේ පරක් තරක් පේන්නේ නැහැ. ඒක හරි නිදහස් හැඟීමක්. හැබැයි මේ නිදහස නිකන් ලැබෙන්නේ නැහැ. බන්දේසියක තියලා ලැබෙන්නේ නැහැ. ඒ නිදහස ගන්න නම් මහන්සි වෙන්න ඕනේ. නේ ඒ නිදහස ගන්න ඒකේ උල්පත වෙන්න ඕනේ ඔබ. ඔබ තමයි මූලික වෙන්න ඕනේ කියලා අර පුංචි කාලේදී පුංචි දරුවන්ගේ ඔළුවට දෙනවා. ඒ ආකල්පය ඇති කරනවා. ඊට පස්සේ කියනවා මොකද්ද? ඒ බව සිහි කොට මෙලොවේ. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. ඒක හොඳට සිහිය තියාගන්න ඕනේ. යුතුයකම ඊට කළ යුතුය. ඒ විතරක් නෙමෙයි අර තොටිල්ල නිදාගෙන ඉන්න දරුවට කියනවා මොකක්ද? ඔයා ඒක මතක තියාගන්න ඕනේ. සහ ඒක ඔබේ යුතුයකමක්. ඒ යුතුයකම ඉටු කරන්න අමතක කරන්න එපා. පුංචි කාලෙම දරුවෙක්ගේ මනසට දුන්නොත් නේ තමන්ගේ රටේ නිදහස රැකගන්න එක තමන්ගේ යුතුයකමක් කියලා. අපිට පුංචි කාලෙදී එන දේවල් තමයි අපි දිගට අරගෙන යන්නේ. හරි වැඩිහිටියෙක් වෙන්නේ ඒ දේවලුත් එක්කනේ. ඒතර පුංචි කාලෙදිම දරුවෙක්ගේ ඔළුවට අදහසක් දුන්නොත් ආකල්පයක් දුන්නොත් ඔබ ඉපදිච්ච රට ඔබ රැකගන්න ඕනේ. ඒ පරිසරය ඔබ රැකගන්න ඕනේ. ඒතර ඒ රට කාගේ හරි ග්‍රහණයක තියෙනවා නම් ඔබ තමයි ඒ රට නිදහස් කරගන්න ඕනේ. ඒක ඔයාගේ යුතුයකම. හරි? ඒක ඔයාගේ යුතුයකම. එතකොට එහෙම අදහසක් දීලා තිබ්බම ඒ අදහස් එක්ක වර්ධනය වෙන දරුවෝ රටට ජාතියට ආදරය කරනවා. නේ රටේ නිදහස වෙනුවෙන් දිවිහිමියෙන් කැපවෙන්න සූදානම්. ඒක තමයි මේ මහින්ද හාමුදුරුවෝ කරන්නේ. එක පැත්තකින් මහින්ද හාමුදුරුවෝ මේ කරන්නේ යුගයක කාලීන අවශ්‍යතාවයක් ඉෂ්ට කරනවා. දැන් මේක ලිව්වේ මහින්ද හාමුදුරුවෝ අදට නෙමෙයිනේ, අද ඊයේ නෙමෙයි. මේක ලිව්වේ දැන් සෑහෙන කාලයකට ඉහතදී නේ යටත් වෙච්ච තවදීදී ලිව්වේ. ඒතර ඒ යුගයේ තිබිච්ච කාලීන අවශ්‍යතාවයක් තමයි මේ විදේශයකින් ඇවිල්ලා ඉෂ්ට කරන්නේ. ඊට පස්සේ ඊළඟ කවියට යනවා අපි. මේ බලන්න. ජාතික රණ දෙරණ මතේ ගැටි වැටි මල මොහොතේ සුන්දර සුරබුන්ගේ යතේ නැලවෙන බව සිතනු පුතේ නේ දැන් සාමාන්‍යයෙන් යුද්ධ කරන්න යන්න මිනිස්සු බයයිනේ නේ සටනකට යනවා කියන එක එහෙම අර එඩිතර බවක් නැතුවනේ එහෙම හැඟීමක් නැතුව එහෙම සටනකට යන්න බෑ. ඒකට පොඩි බයක් නේ ජීවිතය පිළිබඳ ආසාවක් ඇති වෙනවා. දැන් ඒ නිසා මහින්ද හාමුදුරන්ට ඕනි මේ සටන් දැන් ඒ දවස්වල තිබ්බ ක්‍රමවේදය අනුව මේ සටන් කිරීමකින් තොරව දිනුමක් ලබා ගන්න බැරි මට්ටමක් තිබුණේ. ඒතකොට ඒ කාලේනේ ඒ යුගය අනුව ඒ සමාජ સંદર્ભය අනුව සටන් ක්‍රම සටන් කරා යුද්ධ කරා ඒ වගේ දේවල් තිබුණා. ඒ නිසා දැන් මහින්ද හාමුදුරුවන්ට ඕනේ මොකක්ද? නිකන් මිනිස්සුන්ගේ මනසටනේ අර පුංචි දරුවන්ගේ මනසට අදහසක් දෙන්න රට වෙනුවෙන් මැරුණත් සැපයි වගේ එකක්. නේ. දැන් ඔයාට මම මතක නැතුව ඇති සමහර විට ඔයා 2009 විතර පස්සේ නිපදෙන දැන් අපි දන්නවා ලංකාව ඇතුලේ 30 අවුරුදු යුද්ධයක් තිබ්බා නේ
අවුරුදු 30ක විතර යුද්ධයක් තිබුණනේ. එතකොට මේ යුද්ධ කාලෙදී අර ජන සමාජය ඇතුළේ නිකන් ආකල්පයක් ගොඩනැගුවා විශේෂයෙන් අර පිරිමි ළමයි අතරේ මොකක්ද නිකන් ආමියකට බැඳෙන එකනේ හමුදාවට බැඳෙන එක ලොකු වීරත්වයක් කොට සැලකුවා. මොකද ඒ කාලේ යුද්ධ කරන්න කට්ටිය ඕනේ. හරි යුද්ධ සඳහා මිනිස්සු ඕනේ, සෙබළු ඕනේ. එතකොට LTT එකත් එක්ක ඒ තිබිච්ච ගැටුමේදී ඒ 30 වසරක යුද්ධෙදී ඒ කාලේ නිකන් අර රණවිරුවෝනේ. ඒතර අර රණවිරුවන්ට සැලකීම දැන් අද එහෙම එකක් නැති වුණාට ඉස්සර එහෙම එකක් තිබුණා. ඒතර ඒ කාලේ ටිකක් අර යුද්ධෙට යනවා කියන එක, ආමියකට බැඳෙනවා කියන එක, පොලිසියට යනවා කියන එක ටිකක් නිකන් අර ඒ ලොකු පිළිගැනීමක් ලැබපු දෙයක් බවට පත් කරා. හරි. දැන් මෙතනදී මහින්ද හාමුදුරුවෝ කරන්නේත් ඒක. මහින්ද හාමුදුරුවෝ නිකන් අදහසක් දෙන්න උත්සාහ කරනවා මොකක්ද? යුද්ධෙට ගිහිල්ලා මැරෙන එකත් සැපයි. දැන් බලන්න ඒක කියලා තියෙන විදිහ මේ ජාතික රණ දෙරණ මතේ රණ දෙරණක් කියන්නේ සංග්‍රාම භූමියක්. ඒ කියන්නේ යුද්ධ භූමියක්. ඒතර ජාතියේ යුද භූමියේදී කියන්නේ තමන්ගේ රට වෙනුවෙන් යුද භූමියකදී දැටි වැටි මල මොහොතේ නේ ගැටිලා වැටිලා මැරෙනකොට නේ ඒ යුද්ධෙට ගිහිල්ලා ඒ සටනට ගිහිල්ලා ඒ අවියායුධ වලින් පහර කාලා වෙන්න පුළුවන් ඒවා ගැටිලා වැටිලා මැරිලා වැටුනම මොකක්ද කියන්නේ සුන්දර සුරඹුන්ගේ යතේ සුරඹුවක් කියන්නේ කාටද සුර අඹුවක් ඒ කියන්නේ දිව්‍ය ස්ත්‍රියක් එතකොට කියනවා මොකක්ද එහෙම සංග්‍රාම භූමියේදී රට වෙනුවෙන් යුද්ධ කරන්න ගියාට පස්සේ අර ඒ මැරිලා වැටුනොත් ඒ වෙලේ මිය ගියොත් ඒක හිතන්නලු හරියට මොකක් වගේද සුන්දර සුරඹුන්ගේ අතේ නැලවෙන බව සිතන පුතේ හරියට නිකන් ඒ මැරිලා වැටෙන මොහොතේ මේ රටේ භූමියට ඔබ මිය ගිහිල්ලා නේ මැරිලා වැටුනොතින් එතකොට හිතන්නලු මම මේ වැටෙන්නේ සුරංගනාවියකගේ අතට සුරංගනාවියකගේ දෑතට හරියට නිකන් සුරංගනාවියකගේ දෑතින් කෙනෙක්ව නලවනවා වගේ හැඟීම ඒකේ ව්‍යංගාර්ථය මොකද්ද? එච්චර සමීපයි කියන එකයි. හරි. දැන් සොරංගනාවියකගේ අතේ කවුරු හරි කෙනෙක් නැලවෙනකොට එතන හරි මොකද සනීපයක්. හරි සුවදායක බවක් තියෙනවනේ. ඒතර කවියා නොකිය මේ ව්‍යංගාර්ථයෙන් කියනවා මොකද්ද? යුද්ධෙට ගිහිල්ලා මැරලා වැටෙනකොට හිතන්න මේ වැටෙන්නේ සුරංගනාවියකගේ දෑතට. මේ රට කියන්නේ අන්න එහෙමනේ ලක්මව කියලා අපි කියන්නේ. හරි ලක් මාතාව කියලා කියන්නේ. එතකොට ඒ මැරිලා වැටෙනකොට මේ භූමියට ඔබ හිතන්නලු මේ වැටෙන්නේ සුරංගනාවියගේ දෑතට. දිව්‍ය ස්ත්‍රියකගේ දෑතට වැටෙන්නේ. ඒ දෑතෙන් නැලවෙනවා වගේ හැඟීමක්. එතෙන්දී නොකිය කියන්නේ මොකද්ද? රට වෙනුවෙන් මැරුණත් සැපයි වගේ එකක් නේ. ඒ ආකල්පය දෙනවා. නැත්තම් කවදාවත් එහෙම ආකල්ප දුන්නේ නැත්තම් නිදහස් සරණට මේ මිනිස්සුන්ගේ යවන්න බෑ. මේ මිනිස්සු බයගුළු වෙනවනේ. ඒතර බිය වෙනවා. රට වෙනුවෙන් යුද්ධ කරන්නේ නැහැ. පැනලා දුවනවා බයයි. හැබැයි අරම අදහසක් දුන්නමනේ. රට වෙනුවෙන් මැරෙන එකත් නිකන් මරු වගේ එකක් කිව්වම කොහොමත් යනවා. හරි. ඒතර බලන්න මේ ආකල්ප මේ වෙනස ඇති කරන විදිය. මේ ආකල්ප වෙනස් කරන විදිය. ප්‍රශ්නයක් අහලා තියෙනවා. සන්දර්භය කියන්නේ මොකක්ද? සන්දර්භයක් කියලා කියන්නේ පුතේ ඇතුළාන්තයක්. හරි. එතකොට අපි කියන්නේ සන්දර්භය. සන්දර්භයක් කියන්නේ අඩංගු වෙච්ච දෙයක්. මොන හරි අඩංගු වෙච්ච දෙයක්. මොකක හරි ඇතුළාන්තය නේ. ඒකට තමයි සන්දර්භයක් කියලා කියන්නේ. අවකාශය වගේ එකක් තමයි සන්දර්භය කියලා කියන්නේ. හරි. අපි යනවා ඊළඟ කවියට. දැන් ක්‍රමිකව මොකක්ද මේ කරන්නේ? ටික අර නිදහස ලබා ගන්න ඒ තමන්ගේ රට පිළිබඳ හැඟීම් ඇති කරවීම තමයි කරන්නේ. හරි. ඊළඟට කරදර දහසක් හමු වී ඉන්ටැකිනම් සිනා වෙවි ඔහු මෙලොවට පහළ දෙවි රජෙකයි සලකනු මැනවි. දැන් මේ අවදිය මිනිස්සුන්ට හරියට කරදර තිබිච්ච යුගයක් නේ. දැන් යටත් විජිතයක් වෙලා ඉන්නකොට අපිට ඕන විදියට ජීවත් වෙන්න බෑ. දැන් ඔයාට කලින් බැද්දගම නවකතාව තිබෙන හන්ද හරි පහසුයි ඒක පැහැදිලි කරන්නත් මම කිව්වේ දැන් ඔයා බැද්දගම නවකතාව ගැන මම ඔයාලට කතන්දරේ කියලා දුන්නා. හරිද මම ඔයාලට දල වශයෙන් කතාව කිව්වා. ඒතර ඔයා බැද්දගම කියවලා තියෙනවා නම් තවත් හොඳට මේක තේරෙයි. ඒ නැත්නම් ඔයා ඉතිහාසයේදී මේවා ඉගෙනගෙන ඇති සමහරවල් ඉතිහාසයේ දැතිනේ. එතකොට මේ දැන් ඔය යටත් විජිතයක් වෙලා අපි තවත් જાතියකට යටත් වෙලා ඉන්නකොට ජීවිත පහසු නෑ. හරි. ඒතර අපිට ඕන විදිහට අපිට ජීවත් වෙන්න බෑ. අපිට ඕන විදිහට ආහාර පාන අරගෙන අපිට ඕන විදිහට බඩු මුට්ටු ගොඩ ගහගෙන එහෙම ජීවත් වෙන්න බෑ. දැන් උදාහරණයක් තමයි බැද්දේගම. බැද්දේගම මිනිස්සු බැද්දේගමට අවුරුද්දටම වහින්නේ මාස දෙකක් විතර. මාස 12න් මාස 10ක් විතර වහින්නේ නැහැ. හරි. දැඩි නියඟයක් තියෙන්නේ. එහෙම තිබිලා වහිනකොට මිනිස්සුන්ට දැන්
හිතන්නකෝ මාස 10ක් විතර මේ අවුවට කරවෙලා ඉඳලා අනේ මිනිස්සුන්ට හරි කෑමක් නැහැ, ශරීර ශක්තියක් නැහැ, නිසා මානසික ශක්තියක් නැහැ. එහෙම මිනිස්සු අර මේ කොහෙන්ද පැල කරන්න බිත්තර වේ ටිකක් අත හොයාගන්නේ නේ. එහෙමවත් කමක්වත් තිබුණේ නැහැ බැද්දේකම මිනිස්සුන්ට. එතකොට මේ මිනිස්සුන්ට සිද්ධ වෙනවා මොකද්ද? ආරච්චිගෙන් වී ටික ණයට ගන්න. හරි ආරච්චිගෙන් වී ටික ණයට ගන්න. කියන්නේ අර බිත්තර වී කියලා කියන්නේ නේ පැල කරන වී ටික. එතකොට අර වහින මාස දෙකේ පැල කරන්නවත් වී ටිකක් නැහැ. ඒක ගිහලා ආරච්චිගෙන් ඉල්ල ගන්න ඕන ණයට. ආරච්චි ණය දෙන්නේ කොහොමද? ආරච්චි එකක් දීලා ඒක ඩබල් කරලා තමයි ආයෙ බලාපොරොත්තු වෙන්නේ. දැන් ණයට දෙනවා වී මල්ලක්. වී මල්ලක් ණයට දෙනවා. හැබැයි ආරච්චි කොන්දේසි දානවා මොකක්ද? මෙන්න එක මල්ලක්. අස්සොනු නෙළුවම මට මලු 3ක්වත් ඕන. දෙකකුත් නෙමෙයි සමහර වෙලාවට. ඊටත් වැඩිය ඉල්ලනවා. අර අහිංසක ගොවියුන්ට කරන්න දෙයක් නැති හන්දා කියනවා කමක් නැහැ. අපි අස්සොනු නෙළුවම එච්චර ගෙනත් දෙන්නම්. අන්තිමට අස්වැන්න නෙළුවට පස්සේ නේ මහන්සි වෙලා විතරයි ගෙදර ගෙනියන්න වී ටිකක් නැහැ. ආරච්චිගේ ගෙදරට තමයි ඔක්කොම එන්නේ. එහෙම යුගයක් තිබුණා අපේ රටේ. තිබිලා තියෙනවා. හරි. ඒතර ওই බැද්දගම නවකතාවෙම සෑහෙන්න එහෙම තියෙනවා. සමහරලාට මිනිස්සුන්ට ණය ගෙවා ගන්න බැරි වුණාම ආරච්චි වගේ අධිරාජ්‍යවාදීන් නියෝජනය කරපු මිනිස්සු මොකක්ද කරේ? අර ණය ගෙවා ගන්න බැරි මිනිස්සුන්ව ගෙනල්ලා පාරවල් සුද්ධ කරවන්න දානවා. හරි. අර දැඩි යව්වේ. හරි. ඒ මිනිස්සුගේ ශ්‍රමය සූරා කරනවා. තමා සමහරලාට ආරච්චිගේ ගෙදර වතු පිටි එහෙම සුද්ධ කරගන්න බැරි වුණාම අර මිනිස්සුන්ව බය කරලා ගෙනල්ලා ඒ වැඩ කරපු ගත්තා. එහෙම යුගයක් තමයි තිබුණේ. එතකොට මේ යටත් විජිතයක් වෙලා ඉන්න කාලේ අර මාර හොඳක් තිබුණේ නෑ අපේ රටට. මිනිස්සු හරි බයෙන් හිටියේ. හරි කරදරින් පාරේ යනකොට සුදු ඒජන්තවරයෙක් යනවනම් ඔයා දැකලත් ඇති ඔය ටීවී කියන නාට්‍යවල එහෙම සමහර ඉතිහාස කතන්දර යන්නේ වගේ. දැකලත් ඇති සමහර වෙලාවට. පාරේ සුදු ඒජන්තවරයෙක් යනවනම් සිංහල මිනිස්සෙක් හිටියොත් නේ ලංකාවේ මිනිස්සෙක් හිටියොත් දැන් ලංකාවේ ඇතුලේ හිටියේ කට්ටිය. ඒ මිනිහට කානුවට බහින්නේ නේ. මොකද ඒජන්ත හාමුදුරුවෝ කියලා ආමන්ත්‍රණය කරේ. හරි. එහෙම යුගයක් තිබෙච්චර යටහත් යුගයක් තිබ්බේ. ඒ කියන්නේ නම් මේ යුගයේ කරදරේ මටයි. ඒ නිසා කතුවරයා කියනවා මොකද්ද? කරදර දහසක් හමු වී කරදර 1000ක් ආවත් ඉන්ටකිනම් සිනා වෙවි. ඒ හැම කරදරයකදීම බය වෙන්නේ නැතුව, පලා යන්නේ නැතුව, මේ අඬා වැටෙන්නේ නැතුව ඒක දරාගෙන ඉන්න පුළුවන් නම් මොකක්ද කියන්නේ? ඔහු මෙලොවට පහළ දෙවි රජෙකයි සලකනු මැනවි. අන්න එහෙම මිනිස්සු හරියට නිකන් මේ ලෝකෙට පහළ වෙච්ච රජවරු වගේ මිනිස්සු. දැන් මේ කවියා මොකක්ද කරන්නේ? මේ පුංචි දරුවෙක්ට කියන්නේ. ඒ කියන්නේ ඒ දරුවන්ට පුංචි කාලේදීම උගන්වනවා පුතේ මොකක්ද? ඔයාට ජීවත් වෙන්න සිද්ධ වෙන සමාජයේ පහසු නෑ. අර මල් යහනාවක් තියපු සමාජයක නෙමෙයි ඔබ මේ ඉපදිලා තියෙන්නේ. ඔබ තොටිල්ලෙන් බැහැලා කවදා හරි එන්නේ කරදර ප්‍රශ්න එමටනේ කරදර ප්‍රශ්න ගොඩාක් තියෙන සමාජයකට. එතකොට ඔබට පුළුවන් වෙන්න ඕනේ මොකද්ද? කරදර 1000ක් හමු වුණා. සිනහ මුහුණින් ඉන්න. කඩා වැටෙන්නේ නැතුව ඉන්න. හොඳ පෞරුෂයකින් ඉන්න. ඒ කරදර අභියෝගයක් කියලා හිතලා ඒවට මුහුණ දෙන්න. එහෙම මිනිස්සු හරියට මේ ලෝකෙට පහළ වෙච්ච රජවරු වගේ කියලා කියනවා. එහෙම පුංචි දරුවෙකුට කිව්වම එයා පුංචි කාලෙදිම පුරුදු වෙනවා මොකද්ද? අර දුක සැප කියන දෙකේම සමබරව ඉන්න නේ. එයාට සතුටක් දරා ගන්න පුළුවන්. ඒ වගේම දුක දරා ගන්නත් පුළුවන්. එයාට සැප තියෙනවා නම් ඒකට ඔරොත්තු දෙන්නත් පුළුවන්. විපතක් තියෙනවා නම් කරදර තියෙනවා නම් දුෂ්කරයි නම් ඒකත් දරාගෙන ඉන්නවා. හැබැයි ඒක ඉගැන්වුවේ නැත්තම් පුංචි කාලෙදී මොකක්ද වෙන්නේ? ප්‍රශ්න ආවම අපි කඩන් වැටෙනවා. නේ? ප්‍රශ්නයකට මුහුණ දෙන්න විදිය අපි දන්නේ නැතුව යනවා. පොඩි ප්‍රශ්නවලදී මිනිස්සු මරණය ප්‍රාර්ථනා කරනවා. මැරෙන්න තීරණය කරනවා. හැබැයි පුංචි කාලේදී උගන්වනවා මොකක්ද? කරදර තියෙනවා. ජීවත් වෙන සමාජය ඇතුලේ අර හොඳ ලස්සන පාරක නෑ අපිට යන්න. ඕනතරම් අභියෝග තියෙනවා. ඕනතරම් ප්‍රශ්න තියෙනවා. හැබැයි ඒ සියල්ල විඳ දරාගෙන ඉන්න ඕනේ. ඒවා දිනන්න ඕනේ. එහෙම මිනිස්සු රජවරු වගේ නේ. එහෙම කිව්වම පොඩි දරුවෙක්ට හිතෙනවා මොකද්ද? රජෙක් වගේ වෙන්න ඕනේ නේ. රජෙක් වගේ වෙන්න ඕනේ. එහෙනම් මේ ඇති කරන්න පුතේ මොකද්ද? ටික ටික ආකල්පමය සංවර්ධනයක් තමයි මේ දෙන්නේ. ඊට පස්සේ ආයෙත් කියනවා තමන් ලැබූ දිවි පෙවෙතේ කොටසක් රට සමය වෙතේ පොද නොකළොත් උඹෙන් පුතේ මෙලොවට කිසි පළක් නැතේ. ඔන්න ආයෙත් වතාවක් කියනවා මොකක්ද? තමන් ලැබූ දිවි පෙවෙතේ ඔයාට ලැබිච්ච ජීවිතයේ කොටසක් රට සමය වෙතේ කොටසක් ජීවිතයෙන් කොටසක්
මේ රට වෙනුවෙන්, මේ සමය වෙනුවෙන්, රට සමය කියන්නේ රට දැය වෙනුවෙන් පුද නොකළොත් උඹෙන් පුතේ මෙලොවට කිසි පළක් නැති. මේ පුංචි දරුවෙක්ට පුංචි කාලෙම කියනවා. ඔයාගේ ජීවිතය කැප කරලා මේ රට රැක්කේ නැත්තම්, හරි ඔයාගේ ජීවිතයෙන් කොටසක් රට දැය වෙනුවෙන් කැප කරේ නැත්නම් ඔයා වගේ කෙනෙක් මේ ලෝකෙට බිහි වුණේ අපරාධේ. හරි ඔයාගෙන් කිසි පළක් නැහැ මේ රටට. එහෙනම් උගන්වනවා පුංචි කාලේදී මොකක්ද? තමන්ගේ යුතුයකමක් ඉපදිච්ච රට රැකගන්න එක. තමන්ගේ යුතුයකමක් ඉපදිච්ච දේශය රැකගන්න එක. නේ එහෙම නැති ළමයි, එහෙම නැති මිනිස්සු මේ ලෝකෙට වැඩක් නැහැ. නේ මේ ලෝකෙට එහෙම මිනිස්සු බිහි වුණේ අපරාධේ කියලා කියනවා. එතකොට අර පුංචි කාලේදී ඔයාලට පේනවද මොකද්ද කරන්නේ? හැංගීමක් දෙනවා රටගෙන. දැන් හිතන්නකෝ මෙහෙම ආකල්ප දෙනකොට පුංචි කාලේදී කවුද තමන්ගේ රටට ආදරය කරන්නේ නැත්තේ? මහින්ද හාමුදුරුවෝ මේ වැඩිහිටි પરම්පරාව නෙමෙයි යමතන්නේ. මහින්ද හාමුදුරුවෝ වැඩිහිටියන්ට නෙමෙයි මේවා ලිව්වේ. දරුවන්ට ලිව්වේ. තොටිල්ලේ නිදා ගන්න දරුවන්ට කිව්වේ. ඒ කියන්නේ පුංචි බිලිඳු අවදියේ මේක ඉගැන්වුවේ. එතනින් තමයි ආකල්ප සංවර්ධනය පටන් ගන්නෙ. එතකොට තමයි දරුවෙක් තුළ රට ජාතිය පිළිබඳ හැඟීමක් වර්ධනය වෙන්නේ. හරි. ආයෙත් කියනවා ජාතිය රන් විමනක් වේ ආගම මිනි පහනක් වේ එය රැක ගන්නට මෙලොවේ සමත් වෙතොත් පුත නුඹ වේ ඔන්න බලන්න රටේ වටිනාකම ගැන පැහැදිලි කරනවා කවියා කියනවා මොකද්ද ජාතිය රන් විමනක් වේ රූපකයි ජාතිය සමාන කරනවා මොකකටද රන් විමානයකට මේ ජාතිය රන් විමානයකට සමාන කරනවා එතකොට රන් විමානයක් කියවම ඔයා හිතන්න කොච්චර වටිනවද නේ විමානයක් කියන්නේ රන් වලින් පිරිච්ච තැනක්. හරි. නිකන් රත්තරන් වලින් පිරිච්ච තැනක්. එක රත්තරන් අංශු මාත්‍රයකුත් කොච්චර වටිනවද? නේ කොච්චර අපිට මුදලින් වටිනාකමක් දෙන්න පුළුවන්ද? එතකොට ඔයා හිතන්නේ මේ වගේ රන් වලින් පිරිච්ච විමානයක් රත්තරන් වලින් පිරුණු තැනක් කොච්චර වටිනවද එනවා. කවිය කියනවා අන්න එච්චරටම රට වටිනවා. නේ ජාතිය එච්චර වටිනවා. හරි ඒ විතරක් නෙමෙයි ආගම මිනි පහනක් වේ. පුංචි කාලෙම උගන්වනවා මොකක්ද? ආගමානුකූලවනේ ධර්මයට අනුකූලව ජීවත් වෙන්න ඕනේ. ඒ ධර්මයේ අතිශයින් වටිනවා. ආගම මිනි පහනක් නේ. මිනි පහනක්. එතනක් තියෙන රූපක ආගම සමාන කරනවා මිනි පහනකට. මිනි කියන්නේ මැණික්. මැණික් වලින් හදපු පහනක්. මැණික් අංශු මාත්‍රයක් කොච්චර වටිනවද නේ? එහෙනම් මැණික් වලින් හදපු පහනක් කොච්චර වටිනවද? එහෙනම් කතුවරයා බලන්න දැන් රන් විමානයක් නේ ජාතියේ වටිනාකමක් කියලා ඉවර කරන්න බෑ. ඒ නිසා රත්තරන් විමානයකට සමාන කරනවා. ආගමේ වටිනාකමක් නේ කියලා ඉවර කරන්න බෑ. ඒ නිසා මිනි පහනකට සමාන කරනවා. ඒ විතරක් නෙමෙයි කියනවා මොකද්ද? එය රැකගත්තොත් මෙලොවේ. ඒක රැකගත්තොත් ඔයා තමයි මේ කෙනා. ඒක රැක ගන්න පුළුවන් එකම කෙනා ඔබ. මොකද මේ යුගය වෙනකොට අපේ රට ඇතුලේ අපේ ජාතියට අපේ ආගමට තැනක් තිබුණේ නැහැ. හරි. විශේෂයෙන් අධිරාජ්‍යවාදී පාලන කාලය ඇතුලේ පුතේ මොනවද ව්‍යාප්ත කරන්න උත්සාහ කරේ? දැන් මහින්ද හාමුදුරුවෝ කියන්නේ භික්ෂුවක්. හරි. ඒතර උන්වහන්සේ පෙරමුණ ගත්තේ බෞද්ධ ආගම ව්‍යාප්ත කරන්න සහ නේ අර බුදුන්ගේ දේශයක් ගොඩනගන්න වගේ උත්සාහයක් තමයි තිබ්බේ. විශේෂයෙන් අර බටහිරේ ඉඳන් ආපු අධිරාජ්‍යවාදීන් ගොඩක් වෙලාවට කරේ මිෂනාරීන් තමයි ආවේ. එතකොට කතෝලික ආගම් ව්‍යාප්ත කරන්නනේ. එහෙම තමයි සූදානම් කරේ. එතකොට බෞද්ධ ආගම විනාශ කරන්න. දැන් වෙන්න ඕනේ සියලු ආගම් එක හා සමානව සලකනවා මිසක් එක ආගමක් පැත්තකට දාලා ඒක විනාශ කරලා තව ආගමක් පතුරවන එක නෙමෙයි මොන ආගමකට උනත්. ඒතකොට අධිරාජ්‍යවාදී පාලන කාලය ඇතුලේ මොකක්ද කරේ? මිනිස්සුන්ට උත්සාහ කරා මේ ක්‍රිස්තියානි ආගම් වලට හරවන්න නේ. ගෙදර මේ ක්‍රිස්තියානි වගේ ආගම් ව්‍යාප්ත කරා. එතකොට ඒකත් එක්ක බුදුදහමට නිගරු කරා නේ. ඔයා දන්නව ඇති අනගාരിക ධර්මපාලතුමාලා නේ, ඕල්කට්තුමා වගේ චරිතනේ ඔයා ඉතිහාසය ඉගෙනගෙන ඇති. ඒ අය උත්සාහ කරා මේ නිදහස් රටන ඇතුළේ මේවා රැකගන්න. මේ මහින්ද හාමුදුරුවෝ කරන්නේ ඒ දේම තමයි. ඒතකොට මහින්ද හාමුදුරුවෝ කියනවා අනේ පුංචි තොටිල්ල නිදාගෙන දරුවෙක්ට කියනවා මොකක්ද? එච්චර වටින ಜಾති ආගම රැකගන්නව නම් රැකගන්න පුළුවන් ඔබට මේ ඔයාට තමයි ඒක කරන්න පුළුවන්. ඒතර පුංචි කාලේ ඉඳන්ම දරුවෙක්ට එහෙම කිව්වම එහෙම ළමයි කවදාවත් රට ජාතිය ආගමට නිගරු කරන්නේ ඒව විනාශ කරන්න උත්සාහ කරන්නේ මොකද පුංචි කාලේ ඉඳන් මෙයාට අවස්ථාවක් දෙනවා. එයාට හැඟීමක් දෙනවා. ඔබ මේවා රැකගත යුතුයි. නේ ඔයා මේක රැකගන්න ඕන. ඒක කරන්න පුළුවන් ඔබට. එහෙම කිව්වම මේක කවුරුත් විනාශ කරන්න උත්සාහ කරන්නේ ඊට පස්සේ අපි යනවා ඊළඟ කවියට
ඉටුකොට කළ යුතුයකම් ලැබුණත් ලෝකෙන් ගැරහුම් ඉවසන්නට පුළුවන් නම් උඹයි මගේ පුතා උතුම්. අපි ගොඩක් වෙලාවට පුරුදු වෙලා තියෙන්නේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්න. හැබැයි අයිතිවාසිකම් ලැබෙන්න නම් පුතේ ඊට කලින් මොනවද? යුතුයකම් ඉටු කරන්න ඕනේ. යුතුයකම් වලින් තොර අයිතිවාසිකම් ඉල්ලීමෙන් පළක් නැත. හරි. අපි ගොඩක් වෙලාවට ඉල්ලීම්නේ කරන්නේ. අපෙන් වෙන්න ඕනේ දේ ගොඩක් වෙලාවට කරන්නේ නැහැ. කවිය කියනවනේ ඉටු කොට කළ යුතුයකම්. ඉටු කරන්න ඕන යුතුයකම් තියෙනවා. නේ ලැබුණත් ලෝකෙන් ගැරහුම්. ඔයාගේ යුතුයකම ඉටු කරාට පස්සේ සමහරවිට ඔයා ලෝකෙ ගැරහුමට ලක් වෙයි. මිනිස්සු වාට බනී නිඳා කරයි අපහාස අවලාද කරයි. හැබැයි තමන්ගේ යුතුයකම ඉටු කරලා නම් ඒ කිසිවක් ගණන් ගත යුතු නැහැ. ඒ හැම තැනකදීම ඔබ ඉවසීම ප්‍රගුණ කරන්න. එක පැත්තකින් දරුවෙක්ට පුංචි කාලේදීම අර ඉවසීම කියන ගුණාංගය දෙනවා. මොකද අධිරාජ්‍යවාදී පාලන කාලෙකනේ ඇවිල්ලා මේ අපිව සෑහෙන කාලයක් මෙහෙම යටත් කරගෙන ඉන්නකොට ඉවසීමක් නැතුව නිදහස් සටනට පනපවන්න බෑ. ඒක ක්‍රමානුකූලව ඉවසීමෙන් ක්‍රමිකව අරන් යන්න ඕන සටන. එහෙම ඉවසීමක් නැතුව එකපාරට මැදින් කඩාගෙන පැනගෙන එහෙම කරන්න බෑ. ඒ නිසා ඉවසන්න ඕනේ පුංචි කාලේ ඉඳලම. ඒ ඉවසීමේ ගුණාංගය කොච්චර ජීවිතයකට වටිනවද කියලා කවියා කියන්න උත්සාහ කරනවා ඒ කවිය ඇතුලේ. කාටත් හිමි පොදු දේ නම් නැති බැරි හිඟාව හිරකම් මේ දේ මැඩගෙන දස්කම් තෑම තමයි සුරුවිරුකම්. අපි ගොඩක් වෙලාවට මොකක් හරි දෙයක් කරන්න ගියාම අපි ගොඩක් වෙලාවට හේතු හදනවනේ නේ. මට මේ හේතුව නිසා තමයි මේක කරන්න බැරි වුනේ. නේ උත්තරයක් ලියන් එන්න කිව්වත් ඔයා ගොඩක් වෙලාවට කියන්නේ නේ. ඒක ලියන්න බැරි වුණාට හේතු අපි හරියට ගොඩනගනවා. හැබැයි වැඩක් කරනකොට අපිට හේතු වැඩක් නෑ එක්ක සමහර අපි මේ හේතු කියලා ගොඩනගන්නේ අර අපිට මෙච්චර දුෂ්කරතා තිබ්බා කියන එකනේ අපි කියන්නේ. හැබැයි කවිය කියනවා මොකද්ද? කාටත් හිමි පොදු දේනම්. මේ නැති බැරි හිඟාව හිරකම්. මේ ලෝකේ හැම මිනිසෙට්ටම නැති බැරිකම්, අවහිරකම්, අගහිඟකම් ඒව සියල්ලන්ටම පොදුයි. හැම මිනිසෙට්ටම නේ හැම මිනිසෙට්ටම මොකක් හරි වැඩක් කරන්න ගියාම ওই නැති බැරිකම්, අවහිරකම්, නේ අගහිඟකම් මේවා හැමෝටම පොදුයි. එතකොට හැමෝටම පොදු ධර්මතාවයන් ඇතුලේ ඔයාට පුළුවන් නම් මොකක්ද මේ දේ මැඩගෙන දස්කම් පෑම තමයි සුරුවිරුකම් නේ. ඔයාට මොකක් හරි හේතුවක් එනවා නම් වැඩක් නොකර ඉන්න ඒ හේතුව නිසා වැඩේ කඩාකප්පල් කරගන්න එක නෙමෙයි වෙන්න ඕනේ. මොකක්ද? ඒ හේතුව මැඩගෙන නේ ඒ ඔයාගේ වැඩේට සිද්ධ වෙන බාධාව මැඩගෙන වැඩේ කරන එක තමයි වැදගත් වෙන්නේ. එහෙම මිනිස්සු හරි අඩුයි. හරි ඒ මිනිස්සු හරි අඩුයිනේ. දැන් කවිය කියනවා මේ හැමෝටම බාධානේ. දැන් ඔයාලට පාඩම් කරනකොට උනත් නේ එක එක්කෙනාට ඉන්නේ එක එක ප්‍රතිඵලනේ නේ. හැමෝටම සමාන ප්‍රතිඵල එන්නේ නැහැ විභාගවල දුනා. එක එක්කෙනාට ප්‍රතිඵල වෙනස්. ඒතර මේ ප්‍රතිඵල වෙනස් වෙන්නේ ඇයි? ඔයා ඒ වෙනුවෙන් කරන නේ ඒ අර සහජ දක්ෂතාවයන් වලට වඩා නේ සහජ අර උපතින් අරන් එන දක්ෂතා කියලා සමහරව හිතනවනේ. ඒවට වඩා ඒව වෙනස් කරන්න පුළුවන් උත්සාහයෙන් මහන්සියෙන්. එතකොට එක එක්කෙනාට එක එක ප්‍රතිඵල එන්නේ ඔයා තමන්ට එන අභියෝගවලට, තමන්ට තියෙන නැතිබරිකම් වලට, තමන්ට තියෙන අවහිරකම් වලට, තමන්ට එන අගහිඟකම් වලට මුහුණ දෙන්න විදිය සහ ඒවා කොච්චර දුරට ජය ගන්නවද කියන එක. නේ පාඩම් කරන්න ගියාම කරන්ට් එක නැත්නම් ඔයා එකට විකල්පයක් හදාගෙන වැඩේ කරන්න ඕනේ. එහෙම නැතුව මට පාඩම් කරන්න බැරි වුණේ නේ මට විභාගෙට මෙච්චර ලකුණක් ගන්න බැරි වුණේ මෙන්න මේ හේතුව නිසා කියලා කියනවනම් ඒව හැමෝටම පොදු සාධක. ඒව හැමෝගෙම ජීවිතය ඇතුලේ තියෙනවා. කවිය කියනවා මොකක්ද? ඒ බාධා කිරීම නැති බැරිකම්, අවහිරකම්, අගහිඟකම් හැමෝටම පොදුයි. හැබැයි ඒවා මැඩගෙන සුරුවිරුකම් පාන එක. ඒවා මැඩගෙන ජයග්‍රහණය කරා යන එක තමයි මේ දක්ෂතාවය කියලා කියන්නේ. ඒකයි දක්ෂතාවය. හරි. බාධක 1000ක් තිබ්බත් වැඩක් කරනකොට. හරි. වැඩක් පමා කරන්න, වැඩක් නොකර ඉන්න හේතු 1000ක් තිබුණත් ඒ වැඩේ කරන්න එක හේතුවක් ඔයාට හොයාගන්න පුළුවන් නම් ඒක තමයි දක්ෂතාවය. කවියා මේ කියන්නේ මොකක් ගැනද එක පැත්තකින්? ඒක අපිට අපේ ජීවිතවලට ගන්නත් පුළුවන්. අනෙක් පැත්තෙන් කවියා මේ නොකිය කියන්නේ මොකක්ද? නිදහස් සටනත් ඒ වගේ. ඒ කාලේ හිටපු මිනිස්සු විවිධ හේතු කිව්වා නේ මේ සටන කරන්න බෑ. මේ සටනට මෙන්න මෙච්චර බාධා අපිට නිදහස ගන්න බෑ. අපිට අධිරාජ්‍යවාදීන්ට විරුද්ධ වෙන්න බෑ. අපිට යාලත් එක්ක සටන් කරන්න බෑ. අපේ සටන් ක්‍රම යාලත් එක්ක හරියන්නේ නෑ. අපිට වඩා යාලට දියුණු උපක්‍රම තියෙනවා, ක්‍රමවේද තියෙනවා. ඒ නිසා ගොඩක් වෙලාවට මිනිස්සු හිටියේ බෑ කියන එකේමනේ. මහින්ද හාමුදුරුවෝ අර පුංචි දරුවන්ට උගන්වනවා පොඩි කාලේදී මොකද්ද? හැමෝටම තියෙනවා බාධා. හැමෝටම තියෙනවා අවහිරකම්.
හැම කෙනාටම ඒ වගේ දේවල් තියෙන හැමෝටම මේ හැම දෙයක්ම පහසුවෙන් කරගන්න පුළුවන් අවස්ථා නැහැ. හරි. ඒ නිසා ඒවා මැඩගෙන යනවා නම් ඒක තමයි දක්ෂතාවය. එතකොට අර ළමයි පුංචි කාලේදී මේ වගේ ආකල්ප වලින් යුක්ත වුණාම එයා කොයි වෙලේකවත් මට මේ වැඩේ කරන්න මෙන්න මේක තමයි අවහිරය මේක බාධාවක් කියනවට වඩා එයා උත්සාහ කරන ඕනම දෙයකදී මොකද්ද? එන බාධාවන් මැඩගෙන ඉස්සරහට යනවා. එහෙම ගියාමත් ඒක මාර තෘප්තියක්. හරි. නිකන් අර ඔහෙ නිකම්ම ලේසියෙන් යන ගමනකට වඩා ටිකක් බාධක මැදින් යන ගමනනේ. දැන් අපිට ඊළඟට දෙනවා ගංගාවේ සංගීතය. ඒකෙදි උගන්වනවා ජීවිතේට එන බාධකනේ. ගඟක් ගලාගෙන යනකොට බාධක එන තරමට තමයි ගඟ ලස්සන වෙන්නේ. ඒ වගේම තමයි ජීවිතේට ප්‍රශ්න කරදර එන තරමට ඒවා ජයග්‍රහණය කරන තරමට තමයි ජීවිතේ ලස්සන වෙන්නේ. ඒකේ ඊළඟ පාඩම ඒක. හරි. මෙතනදි කියන්නේ ඕනතරම් බාධක මොන දේවල් ආවත් ඒවා මැඩගෙන යන ගමන තමයි ලස්සන සහ ඒක තමයි දක්ෂතාවය. ඊට පස්සේ මිතුරු කමින් පෙරට එතොත් දූවිල්ලක් එක්ක වුණත් මිතුරු වේයන් පුතේ උඹත් එයයි ලොවේ ගුණය මහත්. කවියා නේ මහින්ද හාමුදුරුවෝ දරුවන්ට කියනවා මොකක්ද? කවුරු හරි කෙනෙක් මිත්‍රත්වයෙන් පෙරට එනවා නම් නේ මිතුරු වෙන්න යනවා නම් සටන් කරන්න අවශ්‍ය තැන සටන් කළ යුතුයි. හැබැයි කවුරු හරි කෙනෙක් මිතු දමින්න එනවා නම් නේ මිත්‍රත්වයේ පතාගෙන එනවා නම් දූවිල්ලක් එක්ක වුණත් මිතුරු වෙන්න. ඒ මිත්‍රත්වයට ಜಾති ભેද කුල මල නේ ලාභ වාසි ප්‍රයෝජන මේවා තකන්න එපා. මිත්‍රත්වයේ හරි දැඩිනේ එකමුතුකම කියන එක හරි වටිනවා. මිතුරු වේයන් පුතේ උඹත් එයයි ලොවේ ගුණය මහත්. ඒක හොඳ ගුණයක්. පුංචි කාලේ නම දරුවන්ට උගන්වනවා මොකද්ද? මේ මිත්‍රත්වයේ ගුණාංගය. අපිත් එක්ක කවුරු හරි මිතුරු වෙන්න එනවනම් නේ. ඒක දූවිල්ලක් වුණත් නේ. ඇයි ඒ දූවිල්ලක් වුණත් කියන්නේ? දැන් ගොඩක් වෙලාවට අපි තව කෙනෙක්ව ඇසුරු කරන්නේ නේ. තව කෙනෙක්ව ලං කරගන්න කැමති ලාභ ප්‍රයෝජන තියෙනවා නන්නේ. අපේ අද සමාජයත් එහෙමයි ගොඩක් වෙලාවට. තව කෙනෙක් ඇසුරු කරන්නේ මොකක් හරි එයාට ලාභයක් තියෙනවා නම් ප්‍රයෝජනයක් තියෙනවා වාසියක් තියෙනවා නම්. එතකොට අර ලාභයක් ප්‍රයෝජනයක් වාසියක් නැති මිනිස්සු අපි එච්චර ලං කරගන්න කැමතිත් නැහැ. හැබැයි කතුවරයා කියනවා මොකද්ද? කවියා කියනවා. පුංචි කාලේ ඉඳලම ප්‍රගුණ කරන්න මිත්‍රත්වය දූවිල්ලක් වුණා. දූවිල්ලක් කියන්නේ අපිට වැඩක්ම නැති දෙයක් නේ. නේ එහෙම වාසි ලාභ ප්‍රයෝජන නැති කෙනෙක් එක්ක උනත් මිතුරුකමේ ගුණාංගය වර්ධනය කරන්න. ලාභ ප්‍රයෝජන වෙනුවෙන් මිත්‍රත්වයේ පවත්වගෙන යන්න එපා. අර දරුවෙක්ගේ පෞරුෂයකට උචිත ලක්ෂණ තමයි කවිය මේ දිගින් දිගටම සාකච්ඡා කරන්නේ. ඊට පස්සේ අන්තිමටම කියනවා මොකක්ද? සිනිඳු මොලොක් බව මලෙහි පිරිසිදු බව පිනිබිඳෙහි එක්වී මා පුතුගෙලෙහි අරක් ගනී හැමදිනෙහි නේ. දැන් කවියා මුලින් පටන් ගත්තා ටිකක් අර සටන්කා සමහර තැන්වල කිව්වා සටන්කාමී වෙන්න යුතුයකම් ඉටු කළ යුතු තැන යුතුයකම් ඉටු කරන්න කරදර බාධක මැඩගෙන මේ ගමන යන්න රට ජාතියට ආදරය කරන්න ජාති ආගම රටේ තියෙන වටිනාකම් අවබෝධ කරගන්න රට වෙනුවෙන් මැරිලා වැටෙන එකත් සැපක් කියලා හිතන්න. එහෙම කියලා දැන් අවසානයේදී කියනවා පුතේ මොකක්ද? සිනිඳු මොලොක් බව මලෙහි පිරිසිදු බව පිනිබිදෙහි නේ. අපිට සමහර වෙලාවල් වලදී දැඩි වෙන්න ඕන අවස්ථා තියෙනවා වගේම මලක් වගේ මෙලෙක් වෙන්න ඕන අවස්ථාවක් තියෙනවා. හරි. ජීවිතේ හැමතැනම ඒකාකාරී නෑ. අපිට අපේ ජීවිතය ඇතුලේ එක එක භූමිකාවන් එක එක තැන්වලදී සිද්ධ වෙනවා. කියන්නේ අපිට හැම වෙලේම එකම විදියට ඉන්න බෑනේ නේ. මෙතන මම ඔයාට උගන්වනකොට ගුරුවරේ. හැබැයි මට මේක හැම තැනකදීම එක විදියට ඉන්න බෑ නේ. ඒ හැම තැනකදීම මට මේ භූමිකාව කරන්න බෑ. තැනට උචිත විදියට තැනට සුදුසු විදියට භූමිකාව වෙනස් කරන්න අපිට සිද්ධ වෙනවා. ඒ නිසා කවිය කියනවා මොකක්ද? අවශ්‍ය තැන මලක් වගේ මෙලෙක් වෙන්න ඕනේ. ඒ නම්‍යශීලීත්වයේ තියෙන්න ඕනේ. ඔයා නම්‍යශීලී වෙන්න ඕන තැන නම්‍යශීලී වෙන්න ඕනේ. පිරිසිදු බව පිනිබිඳෙහි. තමන්ගේ චරිතයේ පිරිසිදු බව රැක ගන්න ඕනේ. තමන්ගේ ජීවිතයේ කැලැල් තියාගන්න එපා. තමන්ගේ චරිතය අපිරිසිදු කරගන්න එපා. තමන්ගේ චරිතයටනේ වටෙන් පිටින් අර අවලාද මඩ නේ ඒ වගේ දේවල් වලට තමන්ගේ චරිතය ලේබල් කරගන්න එපා. ඒ පාරිශුද්ධත්වය, ඒ පිරිසිදු බව, ඒ චරිතයේ තියෙන ස්ථිර ගුණාංගය ඒක දිගටම පවත්වාගෙන යන්න. ඒ විතරක් නෙමෙයි කියනවා මොකක්ද? එක්වීමා පුතුගෙලෙහි අරක් ගන්නේ හැමදිනෙහි. එතකොට මේ කියන පිරිසිදු බව, මේ මෘදු මෙලෙක් ගුණාංග ජීවිතය ඇතුලේ පුංචි කාලේ ඉඳලම අරක්ගෙන තියෙනවා. ඒ කියන්නේ ජීවිතය ඇතුලේ මේ පුරාවටම මේවා අන්තර්ගත වෙලා තියෙනවා. දැන් ඔයාලට පේනවද
මේ පද්‍ය පන්තිය ආරම්භයේ ඉඳලා අවසානය දක්වාම පුතේ කතා කරන්නේ මොකක්ද? දරුවෙකුගේ පෞරුෂය වර්ධනයට උචිත ලක්ෂණ එක පැත්තකින්. තව පැත්තකින් තමන්ගේ රට ජාතිය නිදහස් කරගන්න ළමා මනස ඇතුලේ ආකල්පමය වෙනසක් ඇති කරන එකනේ. මිනිස්සෙක්ට එකපාරට ආයුධයක් දීලා ආගිහින් යුද්ධ කරන්න කියනවට වඩා පුංචි කාලේ ඉඳන් ක්‍රමිකව ආකල්ප වෙනස් කරනවා. රටට ආදරය කරන්න උගන්වනවා. මේ රටේ වටිනාකම කියලා දෙනවා. නේ රට නැති වුණොත් අහිමි වුණොත් ඒක ඔයාලට කොච්චර පාඩුවක්ද කියලා උගන්වනවා. ඔයා තුළ තියෙන ඉවසීමේ ගුණාංගේ යුතුයකම් ඉටු කිරීම මිත්‍රත්වයේ ලාභ ප්‍රයෝජන මත මිතුරුකම් නොපැවැත්වීම මේ කියන අර දරුවෙක්ගේ ජීවිතය තුළ තියෙන හොඳ ගුණාංග පුංචි කාලේදම උගන්වනවා. මේ උත්සාහය යහපත් පුරවැසියෙක් නිර්මාණය කරන්න. හරි. එතකොට මහින්ද හාමුදුරුවෝ මේ පැදිපෙළ රචනා කරේ එක පැත්තකින් නිදහස් සටනට පනපවන්න, අනිත් පැත්තෙන් පුංචි කාලේ ඉඳන්ම දරුවෙක්ගේ පෞරුෂය වර්ධනය කරන්න, ළමා මනස, ළමා ආකල්ප වෙනස් කරලන්නනේ තම රට ජාතියට ආදරය කරන ශක්තිමත් පුරවැසියෙක් නිර්මාණය කරන එක තමයි උන්වහන්සේගේ අරමුණ බවට පත් වෙන්නේ. ඕක තමයි පද්‍ය පන්තියේ අදහස. දැන් එන්න මේකේ තියෙන කාව්‍ය අලංකාර නැත්තම් කාව්‍ය උපක්‍රම මොනවද බලන්න. අපි පළවෙනි කවියේ ඉඳන්නේ කවි පන්තිය දිහා බැලූ බැල්මට ගත්තම මේකේ තියෙන්නේ සිව්පද ආකෘතිය නේ. සිව්පද ආකෘතිය තමයි යන්නේ. එතකොට පේලි 4යි අග එලි සමය ආරක්ෂා කරලා තියෙනවා. මොකද එලි සමය නැත්තම් එලිවැට කියන්නේ. කවියේ අවසානයේ එකම විදියට වචන තියලා තියෙනවා. මේ සිඹිමින්නේ පෙදිසින්නේ එන්නේ නිදියන්නේ. ඊළඟට වේ ලොවේ වේ. මතේ මොහොතේ ඇතේ පුතේනේ එක වගේ ඉවර කළා. ඒකට අපි කියන එලි සමය නැත්තම් එලිවැට. එලි සමය කවියක අග තියෙන්නත් පුළුවන්, මුල තියෙන්නත් පුළුවන්, මැද තියෙන්නත් පුළුවන්. හරි ඔය කියන ස්ථාන තුනටම යෙදෙන අවස්ථා තියෙනවා. මේකේ ගොඩක් වෙලාවට තියෙන්නේ අග. ඊට පස්සේ පද්‍යමන්තියේ දෘෂ්ටි කෝණය මොකක්ද පුතේ? කවියෙක් තමන්ගේ නිර්මාණය ඇතුලේ මම මට මගේ කියලා නම් ආමන්ත්‍රණය කරලා තියෙන්නේ. ඒ නිර්මාණය ඉදිරිපත් වෙලා තියෙන්නේ මම මට මගේ කියලා නේ. එනතම් මම මට මගේ කියලා කෙනෙක් නම් කතා කරන්නේ. අපි කියනවා ඒක උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය කියලා. ඒක උත්තම පුරුෂයි. මේ බලන්න. මගේ පුතා නිදියන්නේ නේ. මගේ කියලා ආමන්ත්‍රණය කරා. එහෙනම් දෘෂ්ටි කෝණය උත්තම පුරුෂයි. කවුරුත් මේවා ලියන්න එපා. මම සටහන් දෙන්නම් හොඳට අහගෙන ඉන්න. ඊට පස්සේ අපි ගත්තොත් එක පැත්තකින් භාෂාවේ සරල බවක් තියෙනනේ. තොටිල්ල නිදාගෙන ඉන්න දරුවෙක්ට මේ ආමන්ත්‍රණය කරන්නේ. ඒතර භාෂාව සරල වෙන්න ඕනේ. දරුවට වැටහෙන්න ඕනනේ. මොනිසිරි පාසෙ බිමින්නේ, සමුනලගිරි පෙදෙසින්නේ, මද සුළඟයි මේ එන්නේ, මගේ පුතා නිදියන්නේ කිව්වම හරි සරලයි. සරල බව තියෙනවා. ඒත් එක්කම රූපක තියෙනවනේ නිදහස මහ මුහුදක් වේ. ඊට පස්සේ ජාතිය රන් විමනක් වේ. ආගම මිනි පහනක් වේ. රූපකාර්තවත් භාෂාවක් යොදලා තියෙනවා. ලස්සන කරන්න පද්‍ය පන්තිය. ඊට පස්සේ ආපහු ගත්තොත් අපි මොකද්ද අනුප්‍රාසය. මොකද අනුප්‍රාසය කියන්නේ? එක වගේ වචන එක ළඟ යොදන එකට අපි කියනවා මොකක් කියලාද අනුප්‍රාසය. මේ බලන්න. ගැටි වැටි මල මොහොතේ එතන ගැටි වැටි නේ. එක වගේ ශබ්ද සමහර වෙලාවට අනුප්‍රාසය වෙනවා එකම වගේ වචන. නැත්තම් එක වගේ ශබ්ද තියෙන වචන එක ළඟ ආවත් අනුප්‍රාසයම තමයිනේ. ගැටි වැටි. ගැටි වැටි එක වගේ ශබ්දයන්නේ. ඊට පස්සේ තව තිබුණා. මොකක්ද? අපි පල්ලෙහාට ආවුතින් තව තැනක තිබුණා නේද? ගැටි වැටි කියන එක ගන්න පුළුවන්. ඊට පස්සේ ඉටු කළ යුතුයකම් නේ. ඉටු කොට කළ යුතුයකම් කියන යුතුයකම් එක වගේ නේ. යුතුයකම්. එතකොට ඒවා අනුප්‍රාස රසයට අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ ආයෙත් ගත්තොත් අපි ව්‍යංගාර්ථවත් භාෂාවක් තියෙනවා. මොකද පුතේ ව්‍යංගාර්ථයක් කියලා කියන්නේ? මතු පිට අදහස ඉක්මවා ගියපු යටි අර්ථයට අපි කියනවා ව්‍යංගාර්ථ කියලා. ඒ කියන්නේ උඩින් කියන්නේ එකක්. හැබැයි ඇතුළාන්තයේ තියෙන වෙනම අදහසක්. මේ බලන්න. සුන්දර සුරබුන්ගේ අතේ නැලවෙන බව සිතන පුතේ. මතු පිට අදහස මොකද්ද? ලස්සන සුරංගනාවියකගේ අතට වැටිලා නැලවෙනවා කියලා හිතන්නලු. ඇත්තටම සුරංගනාවියක් ඇවිල්ලා වැටෙනකොට අත් දෙක අල්ලනවද? නෑනේ. එතන අදහස මොකද්ද? ඒකේ වෙන අදහසක් කියන්නේ. ඒක කියන්නේ රට වෙනුවෙන් මිය යාම සැපක් කියලා හිතන්න. රට වෙනුවෙන් මිය යන එකක් සැපක්. එහෙම හිතන්න කියලා කියන්නේ. ඒක තමයි ව්‍යංගාර්ථවත් වෙන අදහස. ඊට පස්සේ අපිට තියෙනවා ග්‍රාමීය භාෂාව නේ ගමේ භාෂාව තියෙනවා මේ බලන්න ඉන්ටැකි නම් සිනාවෙවි ඉන්ටැකි කියලානේ ග්‍රාමීය වචනනේ සාමාන්‍ය ජන සමාජයේ මිනිසුන්ගේ ගැමි වදන් පාවිච්චි කරලා තියෙනවා ඊට පස්සේ ආයෙත් ගත්තොත් අපිට පල්ලෙහාට එනකොට කලින් නියම තියෙනවා ඔව්
එතකොට ඒ ටික තමයි අපිට භාෂා ලක්ෂණ විදියට ගන්න පුළුවන් වෙන්නේ මේක අර නැති බැරි කියන එකත් අපිට අනුප්‍රාසයෙන් යුගල පදයක්. හැබැයි ඒක අනුප්‍රාසාත්මක ගතියකින් ගන්න පුළුවන් නැති බැරි කියන එක. එතකොට ඊළඟට ඒ ටික ගන්න පුළුවන්. ඒ ටික තමයි අපිට මේකේ භාෂා අලංකාර ඒ වගේම අපිට ගන්න පුළුවන් මේ මොනවද අපේ රටේ අසිරිය පිළිබඳ සංකල්ප රූප මවා ගන්න පුළුවන් නේ. ඔය පළවෙනි කවියේ එහෙම තියෙන්නේ. මොනසිරිපා සිඹිමින්නේ කියන කවියේ ශ්‍රීපාද පත්මිය අපිට සිහිපත් කරගෙන මොකද සංකල්ප රූප කියන්නේ? කවියක් රස විඳිනකොට ඒක මනසේ ඇඳ ගන්න පුළුවන්. ඒක මැවිලා පේනවා නම් අපි කියනවා ඒක සංකල්ප රූප නැත්නම් චිත්ත රූප. හරි. එතකොට ඔන්න මොකද්ද මොනසිරිපා සිඹිමින්නේ පාඩමේ සම්පූර්ණ විග්‍රහය ඕක. හරි. කවිවල තේරුම් ටික කතා කරා. ඒකෙන් අදහස මොකක්ද? සහ මේකේ තියෙන කාව්‍ය උපක්‍රම ටික මොනවද? ඔය ටික තමයි ප්‍රධාන වශයෙන් ඔයා පාඩමේ ඉගෙන ගන්න ඕනේ. ඔතනින් එහාට තියෙන්නේ අපිට විචාර ටික කතා කරන්න.